අයිබෝවන් අපි දැක්ක ඊයේ දැන් පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරගන්නවා. ඒ කියන්නේ දේශබන්දුල හිට පොලිස්පති දේශබන්දුල විරුද්ධව ඔබ ඉවත් කිරීමේ පනතක් සම්මත කරගන්නවා මේ වැඩි ඡන්දයෙන්. ඒ වගේම රටේ වස්තුව සම්පත් දේපල මූල්‍ය චංචල නිශ්චල දේපල රජයේ සතු මේ දේපොළ ආරක්ෂා කර ගැනීමේ පනතක් සම්මත කරගන්නවා. දැන් මේ වසර 7කටත් වැඩිය දශක 7කටත් වැඩිය හිටව පාලකයෝ විසින් මේ රටේ සම්පත් ඉඩම් ඇතුළු මූල්‍ය වංචා ඒ කියන්නේ රාජ්‍යයට අයිති දේපොළ සූරාකමින් සිටිනවා. ඔවුන් සතු කරගමින් සිටිනවා හිටපු දේශපාලඥයෝ. ඉතින් රජ්‍ය නිලධාරීන් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න පනතක් එකක් සම්මත කරගත්තා. ඉතින් ඒක නියමය. ඒක කියන්නේ හොඳ පට්ට වැඩක්. ඉතින් මින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා දැන් හැකි ඉක්මනින් ඔය මාධ්‍යයට ඇවිල්ලා චණ්ඩි පාට් දාන දේශපාලඥයෝ පුළුවන් නම් අල්ලහල්ලා පුළුවන් නම් අපේ සල්ලි හොයාගනිල්ලා අරහිමේ කියන චණ්ඩින්ව අත්තරංගුවට ගණ්ඩ පරීක්ෂණ කරලා දැන් හැකියාවත් තියෙනවා. ඉතින් ඒ වගේම දැන් අත්අඩංගුවට අරගෙනත් ඉන්නවා. දැන් රිමාන්ඩ් භාරයේත් ඉන්නවා. රිමාන්ඩ් භාරයේත් ඉන්න ඔය කවුද මර්වින් සිල්වා ඉන්නවා. ඉතින් පිල්ලයාන් ඉන්නවා. අරගෙන ඉන්නවා. දැන් ඒගොල්ලෝ හිරගෙදරට යන්න එතනින් ගියාම අපේ බදුල්ලේ මේ ලොක්කා කවුද චාමර් සම්පත් දසායක ඉන්නවා. මේ ඒගොල්ලෝ දැන් හිරගෙදරට යන්න බලාගෙන ඉන්නේ. ඒ වගේම දැන් හිරගෙදරට ගියා කවුද මධ්‍යම පළාතේ හිටපු මහ ඇමති එස්.එම්. සම්පත් චන්ද්‍රසේනගේ මල්ලි මහ ඇමති සහ ඔහුගේ ලේකම් චන්ද්‍රසේනගේ බිරිඳ වසර 16කට හිරේ ගියා. බරපතල වැඩ ඇතිව වසර 16කට හිරේ ගියා. දැන් බරපතල වැඩ මොනවද කියලා මම නම් දන්නේ නැහැ. හිරගෙදර මේ හිරගෙදර තියෙනවා එක පාටි තියෙනවා. කුස්සිය වැඩ කරන්න, දර බලන්න, සුද්ධ පවිත්‍ර කරන්න, වැසිකිලි හොදන්න, අරවා මේවා ඒ වගේ පාටි තියෙනවලු. ගියාම ඒවටලු වෙන් කරලා දාන්නේ. මොනවද මේ බරපතල වැඩ? බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවමක්. මුළුවන්නම් මේක මේ දන්න කෙනෙක් කියන්න කමෙන්ට්ස් එකක් දාලා මේ බරපතල වැඩ මොනවද කියලා. මේ නීතිය වන්දනාගාරය පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් පුළුවන් නම් කියන්නේ බරපතල වැඩ මොනවද කියලා. මට නම් ඒක හිතා ගන්න බෑ මොනවද බරපතල වැඩ කියලා. බරපතල වැඩ ඇතුව සිර දඬුවම්. ඒ කියන්නේ පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඒ වගේම දැන් මේ පනත් එකින් එක රටට රාජ්‍යයට වාසිදායක හොඳ පනත් දැන් එකින් එක පාර්ලිමේන්තුවට එනවා සම්මත වෙනවා. මින් ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් අලුත් ව්‍යවස්ථාවක් හොඳ ව්‍යවස්ථාවක් ආයි මේ වෙනස් කරන්න බැරි මොකාවත් වෙනස් කරන්න බැරි හොඳ ශක්තිමත් රජය ආරක්ෂා කරන පනත් එක්ක හොඳ ව්‍යවස්ථාවක් රටට හැකි ඉක්මනින් රැගෙනයි කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.